නිකමට හිතලා බලන්න ඔබ දවස් 14ක් සීනි අඩංගු ආහාර ගන්නේ නැතුව ඉන්නවා. ෂුගර් කට් කරනවා දවස් 14ක්. ඔබගේ ශරීරයට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද? මොන වගේ වෙනස්කම් ඔබට පිටතින් බලා ගන්න පුළුවන් වේද? ඒ වගේම ශරීර අභ්‍යන්තරයෙන් ඔබට මේක මොන වගේ විදියට දැනෙයිද? ඉතින් ඒ සම්බන්ධව සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන්න තමයි මේ වීඩියෝ එක කියන්නේ. මම උෂාන් දේශප්‍රිය, මෙඩිකල් ලැබොරටරි සයන්ස් ග්‍රැජුවේට්, යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය. දැන් මෙතනදී මම මුලින්ම පැහැදිලි කරන වෙනස්කම් කිහිපයම ශරීරයේ පිටතින් අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පැහැදිලි කරන වෙනස්කම් කිහිපය ශරීර අභ්‍යන්තරයේ සිදු වෙන්නේ. හැබැයි ඒවත් අපිට දැනෙන්න ගන්නවා කාලයත් එක්ක. පළවෙනි වෙනස්කම අපේ ශරීරයේ හැම ස්කින් එකේ සිදුවෙන වෙනස්කම්. මම මෙහෙම උදාහරණයක් ගන්නම්. ඔබ දැකලා ඇති. සාමාන්‍යයෙන් දියවැඩියා රෝගී තත්ත්වයේ තියෙන පුද්ගලයෙක් ගත්තාම ඔහුට හෝ ඇයට අපි පිටතින් අපි හිතමු වයස අවුරුදු 30ක කෙනෙක්. නමුත් 35ක 40ක මූණේ පෙනුමක් තමයි පේන්න තියෙන්නේ. හේතුව තමයි හැමේ රැලි වැටිලා තියෙනවා. ඊට පස්සේ ගත්තොත් එහෙම මුහුණ ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. ඊට පස්සේ කුරුලෑ තියෙන්න පුළුවන්, රෑෂස් තියෙන්න පුළුවන්, මූණේ තැන් තැන් ගොඩක් කීපයක් රතු වෙලා වගේ තියෙන්න පුළුවන්. ඉතින් මෙන්න ඒ කියන්නේ මුහුණ විතරක් නෙමෙයි අපිට කෙනෙක් දැක්ක ගමන් පේන්නේ මුහුණ. නමුත් මම මෙතනදී සම්පූර්ණ මුළු ශරීරයේම ස්කින් එක හැම ගැන තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. දැන් ෂුගර් දවස් 14ක් කට් කරාම මෙන්න මෙහෙම දේවල් ටිකක් තමයි සිද්ධ වෙන්නේ. ඒ තමයි ඔබේ ඇක්නි කුරුලෑ තියෙන කුරුලෑ ගොඩක් වෙලාවට නැති වෙලා යනවා. ඊට පස්සේ ඔබේ මුහුණේ රින්කල්ස් රැලි තියෙන මේ රැලි ගතිය ගොඩක් වෙලාවට අඩු වෙලා යනවා. ඒ වගේම දවස් 14ක් මේ ෂුගර් කට් කරන කාලෙ ගත්තාම දවස් 7ක් 10ක් අතර වගේ කාලයක් යනකොට ගොඩක් අයගේ මුහුණේ නිකන් ග්ලෝ එකක් පැහැපත් බවක් එන්න ගන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙම අර රෑෂස් වගේ මුහුණේ තියෙන මේවා නැති වෙලා යනවා. රතු පැහැවීම, ඒ කියන්නේ රෙඩ්නස් ගතියක් තියෙන මේවත් අඩු වෙලා යනවා. දැන් මෙතනදී මම කියවනේ දර ඇක්නි කුරුලෑ ගැන. ඒකට මෙහෙම සම්බන්ධයක් තියෙනවා. ශරීරයේ සීනි මට්ටම වැඩි වෙනකොට ශරීරයේ සමහර හෝමෝන් ලෙවල් වැඩි වෙනවා. සමහර හෝමෝන වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඉන්සියුලින් කියන හෝමෝන් එක තමයි ප්‍රධාන වශයෙන් ශරීරයේ සීනි මට්ටම පාලනය කරන්නේ. කියන්නේ සීනි වැඩි වුණාම මේක අවම කරන්න ක්‍රියා කරන්නේ ඉන්සියුලින් කියන හෝමෝන් එක. මේ ඉන්සියුලින් කියන හෝමෝන් එක වැඩි වුණාම ගොඩක් වෙලාවට මේ ඇක්නි මේ කුරුලෑ ඇතිවීම වැඩි වෙනවා. හැබැයි සීනි මට්ටම දැන් ඔබ ෂුගර් කට් කරාම දවස් 14ක් සීනි මට්ටම ගොඩක් වෙලාවට කන්ට්‍රෝල් වෙනවා. මේ කන්ට්‍රෝල් වීමත් එක්ක අර ඉන්සියුලින් කියන හෝමෝන් එක ගොඩක් වැඩියෙන් නම් කලින් ස්‍රාවය වුණේ මේක සාමාන්‍ය මට්ටමට එනවා. ඒකත් එක්ක වෙන්නේ අර හෝමෝන් ලෙවල් එක නෝමල්නේ. මේ හෝමෝන් ලෙවල් එක නෝමල් වීමත් එක්ක අර ඇක්නි ටික නැති වෙලා ඒ කියන්නේ අඩුවීමක් බලා ගන්න පුළුවන්. දෙවෙනි වෙනස්කම තමයි දැන් ඔබ ෂුගර් කට් කරනවා දවස් 14ක්. මෙහෙම ෂුගර් කට් කරනකොට ඔබගේ ශරීරයේ බරෙහි weight එකේ පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන් වෙනවා. දෙක පාට බය වෙන්න එපා. දැන් ඔබට නිරෝගී පුද්ගලයෙක්ගේ තියෙන බර නම් තියෙන්නේ. ඒ කියන්නේ හොඳ BMI යගයක් තියෙන. එතනදී ශරීරයේ බරෙහි වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඔබ අධික ඒ කියන්නේ ස්ථූලභාවයෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන් ඔබට බර අඩු කරගන්න පුළුවන්. මෙතනදී සාමාන්‍යයෙන් පවුන්ඩ්ස් වලින් ගත්තොත් 10ක් 13ක්. ඒ කියන්නේ කිලෝ විතර ගත්තොත් 5ක් 6ක් ඔබ හරියට ෂුගර් කට් කරා නම් ඔබට අනිවාර්යෙන්ම ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. දැන් මෙතනදී බර අඩු වෙන්නේ කොහොමද? දැන් කෙනෙක්ට අනිවාර්ය ප්‍රශ්නයක් ඇතර දැන් මම මෙහෙම කියනවා. හැබැයි ඒක කොහොමද සිද්ධ වෙන්නේ? බර අඩු වෙන්නේ මෙහෙමයි. දැන් අපි සීනි අඩංගු ආහාර ගත්තාම වෙන්නේ ඇඟේ ඉන්සියුලින් කියන හෝමෝන් එක වැඩි වෙනවා. ඉන්සියුලින් වලින් කරන්නේ මේ සීනි මට්ටම අඩු කරන්න. මේක අපේ මේ සීනි ටික අපේ මාංශ පේශි වල අක්මා විවිධාකාරී තැන්වල ඩිපොසිට් කරනවා, තැම්පත් කරනවා ග්ලයිකෝජන් කියන විදියට. මේක කාලයත් එක්ක මේක මේදේ බවට, ෆැට් බවට පත් වෙලා මේක ඩිපොසිට් වෙනවා අපගේ කොහෙද? උදරය. ඒකවල නිකන් බඩ මහත් වෙලා වගේ උදරය ඉස්සරහට නෙරලා එනවා. ඉතින් මේ වගේ අපිට වෙනස්කම් බලා ගන්න පුළුවන් සීනි අඩංගු ආහාර ගත්තට පස්සේ. දැන් අපි ෂුගර් කට් කරනවා. ෂුගර් කට් කිරීමත් එක්ක වෙන්නේ අපේ ලේවල සීනි මට්ටම ඩවුන් වෙනවා, අඩු වෙනවා. මේ සීනි මට්ටම අඩු වීමත් එක්ක ශරීරයට ශක්තිය නිපදවන්න. අපි කියනවා මේ ශක්ති බලාගාරයට ශක්තිය නිපදවන්න එනර්ජි එක ගන්න තැනක් නැහැ. සෝස් එකක් නැහැ. සීනි නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? ශරීරයේ තියෙනවා තෙල් තියෙනවා, ෆැට් තියෙනවා. මේ ෆැට් ටික බර්න් කරන්න ගන්නවා, දහනය කරන්න ගන්නවා. ඒකෙන් තමයි ශක්තිය නිපදවන්න ගන්න. එතකොට අර අපේ ඇබ්ඩොමන් උදරය ගත්තාම මෙතන ගොඩාක් තෙල් තියෙනවනේ මහත කට්ටියගේ. ඒ ටික බර්න් වෙන්න ගන්නවා කාලෙත් එක්ක.
ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් එහෙම දැන් මුහුණවල් වල වුණත් පැහැදිලි වෙනස්කම බලා ගන්න පුළුවන්. නිකන් ගෙඩි ගැහිලා ඉදිමිලා වගේ තියෙනවා ගොඩක් වෙලාවට මේ නිතර සීනි ගන්න කෙනෙක්ගේ. ඒව ගොඩක් වෙලාවට මේ මූණ ස්ලිම් වෙනවා. ඒ කියන්නේ ගාන්ට නෝමල් ගාන්ට එනවා. ඉතින් මේක වෙන්නේ අර ඩිපොසිට් වෙලා තියෙන ෆැට් ටික බර්න් වෙන්න ගන්නවා. ඉතින් ඕක තමයි මෙතනදී වෙන සිද්ධිය. තුන්වෙනියට මම එනවා ශරීර අභ්‍යන්තර අවයවවල ඒ වගේම අපගේ දමනිවල සිදුවන වෙනස්කම් කීපයක් සම්බන්ධව ඔබව පැහැදිලි කරන්න. දැන් මෙතනදී අපගේ ඇස්, eye, brain, kidney. ඒ කියන්නේ ඇස්, මොළය සහ වකුගඩු ගත්තාම සහ අනිත් පැත්තෙන් ශරීරයේ දමනිවල රුධිරය ගෙනියන නාලිකාවල මොනවද සිදුවන වෙනස්කම්. ඇස් ගත්තොත් එහෙම මේ ඇස්වල පෙනීම දියවැඩිය රෝගී තත්ත්වයකදී හෝ ශරීරයේ සීනි මට්ටම වැඩි වුණාම මේ පෙනීම ගොඩක් වෙලාට අඩු වෙනවා. ඒකට ස්නායු වලට හානි වීම විවිධාකාරයේ තත්ත්ව දකින්න පුළුවන්. ඒ වගේම අපිට මේක අපි පැහැදිලි කරනවා රෙටිනෝපති කියලා. එතනදී වෙන්නේ සීනි මට්ටම වැඩි වීමත් එක්ක ඇසේ තියෙනවා රෙටිනා එක කියලා. අපි කියනවා දෘෂ්ටි විතානය කියලා මේ ස්ථානයට හානි වෙනවා. ඉතින් මේ හානි වීමත් එක්ක ඇසේ තියෙන පෙනීම අඩු වෙනවා. පෙනීම අඩු වෙලා යනවා කාලෙත් එක්ක. ඉතින් ඔබ සුගර් කට් කරාම වෙන්නේ සීනි මට්ටම නෝමල් වෙනවා ශරීරයේ. ඒකත් එක්ක අනිවාර්යෙන්ම අර පෙනීම කලින්ට වඩා ඉම්ප්‍රූව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කලින්ට වඩා පෙනීම වැඩි වෙන්න පුළුවන්. ඊළඟට මම එනවා මොළයට. ඉතින් මොළය ගත්තාම මේකේ ගොඩක් තියෙන ස්නායු. ඉතින් දැන් මෙතනදී සුගර් කට් කරාම වෙන්නේ ස්නායු වලට ඩැමේජ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ හානි වෙන්නේ නැහැ. අපගේ මතක ශක්තිය වැඩි වෙනවා එක පැත්තකින්. අපිට මොකක් හරි දෙයක් කරනකොට ඒකට හරියටම ફોකස් කරලා ඒක කරන්න පුළුවන්කම අනිවාර්යයෙන්ම ලැබෙනවා. අනිත් පැත්තට ගත්තොත් ඔබ දැකලා ඇති නිකන් සීනි කෑම ගොඩක් ගන්න කෙනෙක් ගොඩක් වෙලාට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. සංසුන් වෙලා නැහැ. ගොඩක් වෙලාට හරි කලබලකාරී. හැබැයි සුගර් කට් කරාම හරියට දවස් 14ක් යනකම් සංසුන් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ අර මූඩ් ගහලා ඉන්නේ නැහැ. හරි ප්‍රියමනාප ගතියට හරියට hina වෙලා සතුටෙන් ඉන්නවා. ඒක අනිවාර්යෙන් ඔබට බලා ගන්න පුළුවන්. ඒ සුගර් කට් කිරීමත් එක්ක මේක අනිවාර්යෙන් try කරලා බලන්න මම මේ කියන දේ. ඊට පස්සේ ඒක අනිවාර්යෙන් ඔබට සාර්ථකයි නම් ආයි වීඩියෝ එකට එන්න කමෙන්ට් සෙක්ෂන් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් මෙතනදී අර දැන් මම අර කලින් කිව්ව මොලේ ඒ වෙනස්කම් ටික වෙනවා. දැන් මේ සුගර් වැඩිවීමත් එක්ක ශරීර අභ්‍යන්තරයේ ඉන්ෆ්ලමේෂන් ආසාදන වැඩි වෙනවා. ඉතින් මෙතනදී ගත්තොත් එහෙනම් මේ මොළය කියන ස්ථානයේ ආසාදන ඉන්ෆ්ලමේෂන් නැති වෙනවා. ඉතින් මේ සුගර් කට් වුණාම වෙන්නේ ඉන්ෆ්ලමේෂන් අවම වෙලා, ඒ කියන්නේ ආසාදන අවම වෙලා හරියට අපේ බ්‍රේන් එක වැඩ කරන්න ගන්නවා. ඊළඟට මම එනවා වකුගඩු වලට, ඒ කියන්නේ කිඩ්නිස් වලට. දැන් වකුගඩු ගත්තාම ඔබ දන්නවා ශරීරයේ සීනි මට්ටම වැඩි වුණාම වෙන්නේ මේ වකුගඩු වලට හානි සිද්ධ වෙනවා, ඩැමේජ් වෙනවා. ගොඩක් වෙලාවට අපි මෙතනදී කියනවා ඩයබටික් නෙෆ්‍රොපති කියලා. දැන් මෙහෙම හානි වුණාම ඒක කාලෙත් එක්ක ගොඩක් දරුණු කේස් එකක් වෙනවා. ඉතින් හරියට සුගර් කට් කරා නම් ඔබ දැන් දවස් 14ක් යනකම් ඔබ සුගර් කට් කරා කියලා හිතන්න. ඊට පස්සේ ඉස්සරහට මේක හරියට පාලනය කිරීමකින් ඔබ ගෙනිච්චොත් අනිවාර්යෙන් ඔබගේ වකුගඩු වලට සිද්ධ වෙන හානිය අවම වෙනවා. ඒ ඩැමේජ් එක අඩු වෙනවා. ඉතින් හරියට වකුගඩු වැඩ කරනවා නම් ෆන්ක්ෂන් වෙනවා නම් ඔබගේ ශරීරයේ රුධිරය බ්ලඩ් එක ක්ලීන් වෙනවා, පියුරිෆිකේෂන් වෙනවා. ඉතින් මේක නිසා අර ශරීරය හරි ප්‍රෙෂ් පිට තියාගන්න පුළුවන් හරියට වකුගඩු තියෙන. ඊළඟට මම එනවා මං කිව්වා ශරීරයේ රුධිර ගෙනියන ධමනි තියෙනවා. මේ ආර්ටරිස් ගත්තාම ශරීරයේ සීනි මට්ටම වැඩි වුණාම මේ ශරීරයේ මේ රුධිරය ගෙනියන මේ රුධිර වාහිනිය ඇතුලේ ඩැමේජ් කරනවා, තැන් තැන් තුවාල කරනවා. ඒ වගේම අධිරුධිර පීඩනය වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සීනි මට්ටම වැඩි වුණාම. සීනි මට්ටම අඩු වුණාම වෙන්නේ මෙහෙම තුවාල ඇති කරන්නේ. දැන් තුවාල තියෙන මං කිව්වේ සීනි මට්ටම තියෙනම් තුවාල තියෙනම් මේ රුධිර ගෙනියන නාලික ඇතුලේ අර තෙල් ලේත් එක්ක යනවනේ අපි කොලෙස්ටරෝල් එහෙම කියන්නේ. මේවා ගිහින් අර තුවාල විච තැන් වල තැම්පත් වෙනවා. ඒකත් එක්ක එතන බ්ලොක් වෙන්න ගන්නවා. ඒව තමයි පස්සේ කාලෙක අපි කියන්නේ මොකද්ද heart attack විවිධාකාරයේ තත්ත්ව ඇති වෙනවා කියලා. ඉතින් මේක නිසා ඔබ හරියට sugar cut කරා නම් ඔබගේ ශරීරයේ රුධිර වාහිනී වලට ඩැමේජ් වෙන්නේ නැහැ, තුවාල වෙන්නේ නැහැ. තුවාල වෙලා තියෙනම් ඒවා කාලෙත් එක්ක හීල් වෙලා යනවා. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ ගැන සැලකිලිමත් වෙන්න sugar cut කරලා අනිවාර්යෙන් මේ දේ බලන්න. හතරවෙනියට මම එනවා ඔබට රාත්‍රී කාලයේදී බාත්රූම් යන්න අවශ්‍යතාවයක් එනවා නම් නිතර මේක ගොඩක් වෙලාවට ශරීරයේ රුධිරයේ සීනි මට්ටම වැඩි කියලා කියන්න ඉඟියක්. ඒ කියන්නේ ඒකට නිකන් සිම්ප්ටම් එකක් වගේ පේනන දෙයක්. ඉතින් ඔබ හරියට sugar cut කරනවා නම් දවස් 14ක් මොකද්ද වෙන්නේ? ඔබට බලා ගන්න පුළුවන් මෙන්න මේ කියන
රාත්‍රී කාලයේදී මුත්‍රා පහ කරන්න බාත්රූම් යන්න මේ වෙන දේ සම්පූර්ණයෙන් ගොඩක් කලකට නවත්ත ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේක try කරලා බලන්න. ඔබට මේ වෙනස්කම් බලා ගන්න පුළුවන්. පස්වෙනියට මම ඔබට කියන්න යන්නේ ඔබගේ ශරීරයේ ශක්ති මට්ටම වැඩි වෙනවා. එනර්ජි එක ස්කයි රොකට් එකක් වගේ වැඩි වෙනවා. දැන් මොකද්ද මම මේ කිව්වේ? පැහැදිලි මදි නේද? දැන් මෙහෙමයි. දැන් අපි සීනි ගන්නවා නම් sugary drinks ඊට පස්සේ ස්නැක්ස් වර්ග විවිධාකාරයේ දේවල් ගන්නකොට අපේ සීනි මට්ටම එකපාරට අපේ ලේවල නිකන් පීක් එකක් ගිහින් එකපාරට වැඩි වෙනවා. හැබැයි මේක తాවකාලිකයි. ඒ කියන්නේ කෙටි කාලීනව වැඩි වෙන එනර්ජි එකක් තමයි එකපාරට බූස්ට් වෙන්නේ. හැබැයි දැන් sugar cut කරනවා. ඔබ sugar cut කරාට පස්සේ ඒ කියන්නේ සීනි ගන්න එක නැවතුවට පස්සේ වෙන්නේ ශරීරයට මම අර කලින් කිව්වා වගේ ශක්තිය නිපදවන්න එනර්ජි එකක් ගන්න තෙල් විදියට වැඩ කරන ෆුයල් එක නැහැ. සීනි නැහැ. එතනදි මොකක්ද වෙන්නේ? දැන් අනිවාර්යෙන් අපේ ශරීරය දුවන්න ඕනි, වැඩ කරන්න ඕනි, මසල්ස් වැඩ කරන්න ඕනි, අපිට ක්‍රියා කරන්න ඕනි, අපිට හිතන්න අවශ්‍ය විවිධාකාර දේවල් තියෙනවා. මේ දේවල් වලට ශක්තිය නිපදවන්න දැන් අපිට කොහෙන් හරි දෙයක් ගන්න ඕනි. දහනය කරන්න දෙයක් අවශ්‍ය කරනවා. ඊට පස්සේ අපි යූස් කරනවා මොකද්ද මේ ශරීරය යූස් කරනවා තෙල්, ෆැට් යූස් කරනවා, අර ඩිපොසිට් වෙලා තියෙන දේවල් යූස් කරනවා. දැන් මේක ගත්තාම මේක දීර්ඝ කාලිනව පාවිච්චි කරන්න පුළුවන්. මේ ඩිපොසිට් වෙලා තියෙන ෆැට් එක ගත්තාම දීර්ඝ කාලිනව පාවිච්චි කරන්න පුළුවන්. ඒක අර කෙටි කාලිනව එකපාරට වැඩි වෙච්ච දෙයක් නෙමෙයි. ඒක නිසා මොකක්ද වෙන්නේ? හරියට ඒකාකාරීව හොඳ ශක්ති සැපයුමක් අපිට බලා ගන්න පුළුවන් ශරීර අභ්‍යන්තරේ. ඒක නිසා ශරීරයේ ශක්ති ප්‍රමාණය හොඳින් වැඩිවීමක් සිද්ධ වෙනවා ඔබ හරියට sugar cut කරොත්. ඊළඟට අපිට දැනෙන වෙනස්කමක් විදිහට දක්වන්න පුළුවන්. දැන් හිතන්න ගොඩක් වෙලාවට දැන් මම අර කලින් සඳහන් කරා වගේ ඔබ නිතර සීනි අඩංගු ආහාර ගන්න කෙනෙක් නම් ඔබ මතක් කරලා බලන්න අර ප්‍රධාන ආහාර වේල් තියෙනවනේ අපි උදෑසන ගන්න එක දවල් සහ රාත්‍රී කාලයේ ගන්න ආහාර වේල් වලට අමතරව ඔබ ඒ අතරමැදි කාලයේදී ගොඩක් වෙලාවට විවිධාකාර චිප්ස් වර්ග, ස්නැක්ස් වර්ග, ස්වීට්ස් වර්ග, සුගර් ඩ්‍රින්ක්ස් වර්ග විවිධාකාර දේවල් ගන්නවා. අනිවාර්යයෙන්ම ගන්නවා. ඒකට හේතුව තමයි සීනි මට්ටම වැඩිවීමත් එක්ක ශරීරයේ ලේවල ඔබගේ ගොඩක් වෙලාවට ඔබට කුසගින්නක් ඇති වෙනවා. ඒක නිසා තමයි නිතර විවිධාකාර දේවල් හොයන්නේ, විවිධාකාර දේවල් ආහාරයට ගන්නේ. දැන් හිතන්න ඔබ sugar cut කරනවා. පළවෙනි දවස් 3-4 මේක මට මුලදී කියන්න බැරි වුණා. පළවෙනි දවස් 3-4 යනකොට ගොඩක් වෙලාවට හරි අමාරුයි මෙහෙම sugar cut කරලා ඉන්න. මෙහෙම ඒ කියන්නේ sugar නිතර ගත්ත කෙනෙක් නම් මෙහෙම sugar cut කරලා දවස් 3-4ක් ඉන්නකොට පළවෙනි දවසේ ඉඳන් හරි අමාරුයි. මොනවා හරි කන්න, චොකලට් එකක් කන්න, ටොෆි එකක් කන්න, මොනවා හරි කන්න කියලා ඔළුවෙන් කියනවා. හැබැයි ඔබ මේක කන්ට්‍රෝල් කරන් ඉන්නම ඕනි. ඉස්සරහට යනකොට දවස් 7 ඊට පස්සේ දවස් 14 මේ දවස් කාලය යනකොට ඔබට අනිවාර්යෙන් දැනෙනවා ඔබ අර උදෑසන ආහාර වේලක් ගත්තට පස්සේ හොඳ සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙනවා. හොඳ තෘප්තියක් ලැබෙනවා. ඒකත් එක්ක අර දවල් ආහාර වේල වෙනකන් ඔබට ඉවසලා ඉන්න පුළුවන්. ඒ තෘප්තිය තියෙනවා. අර අනවශ්‍ය විදිහට බඩගින්නක් ඇති වෙන්නේ. ඒක නිසා ඔබ මේක try කරලා බලන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යෙන් ෆීඩ්බැක් එකක් දෙන්න වීඩියෝ එකට ඇවිල්ලා. වීඩියෝ එකේ අවසානයේ මම ඔබව දැනුවත් කරන්නේ මෙන්න මේ දේ සම්බන්ධව. ඒ තමයි ශරීර අභ්‍යන්තරේ chronic inflammation කියන තත්ත්ව වලට ප්‍රධානම හේතුව වෙන්නේ sugar, සීනි. chronic inflammation කියුවේ දීර්ඝ කාලිනව ඔබට ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්, ආසාදන තත්ත්වයක්. උදාහරණ වශයෙන් අධිරුධිර පීඩනය. ඊට පස්සේ අනිත් පැත්තට ගත්තොත් එහෙම මොනවද? අස්තිවල මේ ජොයින්ට් වල සිදුවෙන ජොයින්ට් පේන් එක. නිකන් හිරවීම වගේ තත්ත්ව. ඉතින් මෙන්න මේ කියන chronic inflammation තත්ත්ව ඔබ sugar cut කරා නම් මේක ගොඩක් වෙලාට අඩු වෙලා යනවා. දැන් මේ අඩු වීමත් එක්ක මොකක්ද වෙන්නේ? high blood pressure තිබ්බනම් මේක lower වෙලා යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම joint pain එකක් තිබ්බනම් එහෙම මේ joint වල මේ සංදි වල ඒක කාලෙත් එක්ක අඩු වෙලා යනවා. ඉතින් මේ වගේ විශාල benefits ප්‍රමාණයක් ඔබ හරියට sugar cut කරා නම් දවස් 14ක් යනකම් ඔබට මේක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඇඩික්ට් වෙනවා ඊට පස්සේ ඇඩික්ට් වුණාට පස්සේ මේක කාලෙත් එක්ක දිගටම කරගෙන යන්න හිතෙනවා. ඒක නිසා අනිවාර්යෙන් try කරලා බලන්න. ඔබට මොනවා හරි මේ සම්බන්ධව රිසර්ච් ආටිකල් මොනවා හරි පබ්ලිකේෂන් අවශ්‍යයි නම් ඒවා මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට ඒවා ඔබට අනිවාර්යෙන් ලබා දෙන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එක ඔබ ලබාගත් දැනුම ඔබට විශාල ප්‍රයෝජනයක් වේ. ඔබගේ ශරීරයට, ඔබගේ නිරෝගීභාවයට අනිවාර්යෙන්ම පිටුවහලක් වේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, ඔබගේ මිතුරන්ට මේක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඒ වගේම channel එකත් එක්ක එකතු වෙන්න කැමති නම් පල්ලෙහා තියෙන subscribe කියලා බටන් එක ක්ලික් කරන්න.
ඉස්සරහට දිගින් දිගට මම රුධිර පරීක්ෂණ සම්බන්ධව ඒ වගේම අපගේ ශරීර නිරෝගීභාවය පවත්වාගෙන යන්න උපකාරී වෙන දේවල් සම්බන්ධව දිගින් දිගටම වීඩියෝස් කියනවා. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝයක් එක්ක මුණ ගැහුමු.